යුද්ධය කියන්නේ ඉතාමත්ම බිහිසුණු අත්දැකීමක්. යුද්ධයක දරුණුම ගින්නට අහුවෙන්නේ මනුස්සකමද නැතිනම් අහිංසක පොඩි දරුවන්ද. දෙවන ලෝක යුද්ධය කියන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ ලියවුණු අඳුරුම කාල පරිච්ඡේදයක්. ඒ අඳුර මැද තමන්ගේ පාන දෙවෙනි කොට සලකා මරණය මුඛයේ හිටපු අහිංසක බිලිඳුන් 2500කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත බේරාගත්ත අදහා ගන්න බැරි තරම් වීර අම්මා කෙනෙක් ගැන ඔයා අහලා තියෙනවද? ඉතින් අද මම ඔබට කියන්නේ මේ පෝලන්ත වීරවරිය ඉරේනා සෙන්ඩ්ලගේ අසිරිමත් කතාවයි. 1940 අගවන විට විරුද්ධ හමුදාව පෝලන්තය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරලා ඉවරයි. එහි වාසය කළ යුදෙව් ජාතිකයන් අත්අඩංගුවට අරගෙන තිබුණා. එම යුදෙව් ජාතිකයන් කොටස් කරලා උස තාපවලින් වට වූ පුංචි ප්‍රදේශයක හිර කර තැබුවා. මේ ප්‍රදේශය හැඳින්වුවේ වෝසෝහි කෙටෝ කියලයි. ඔබ දන්නවද? ඒකේ ඇතුලේ ඇත්තටම හිටියේ පණ තියෙන මලකඳන්. ලෙඩ රෝග නිසා, අධික සීතල නිසා, ඒ වගේම කන්ට නැතිකම නිසා දිනපතා දහස් ගණනක් අසරණ ළමයි, ඒ වගේම මිනිස්සු පාරවල මැරිලා වැටුණා. ඔබ දන්නවද? මේ විරුද්ධ හමුදාවේ ඒකම සැලැස්ම වුණේ මේ පිරිස කුසගින්නේ තියලා මරලා දාන්න. බලන්න ඒක මොන තරම් දරුණු චේතනාවක්ද කියලා. මෙන්න මේ කාලේ වෝසෝ නගරේ සමාජ සේවිකාවක් විදිහට වැඩ කරපු අවුරුදු 30ක පමණ තරුණියක් හිටියා. ඇය තමයි ඉරීනා සෑන්ඩ්ලර්. එයා තමයි අපේ කතානායිකාව. ඉරේනා සෑන්ඩ්ලර් මෙන්න මේ වෝසෝ ගෙටෝ වලට ඇතුළු වීමට තීරණය කළා. ඇය සෞඛ්‍ය පරීක්ෂකවරියක් ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරගෙන ටයිපස් කියන රෝගයේ පැතිරීම පාලනය කිරීමට යෙදෙන බව කියමින් මේ භූමියට ඇතුළු වෙලා තිබෙනවා. අන්න ඒ බොරුව නිසා ඇයට දවසට 2-3 පාරක්ම ගේට්ටුවෙන් ඇතුළට යන්නට අවසර ලැබුණා. ඒත් ඔබ දන්නවද ඇතුළු වෙලා එයා ඇත්තටම කළේ පුංචි දරුවන්ගේ දුක සැප සොයා බැලීමයි. ඉතින් මේ දරුවන්ගේ අසරණකම දුටු ඇය කෙසේ හෝ මේ දරුවන් මේ භූමියෙන් ඉවත් කරගන්න තීරණය කළා. ඇය දරුවන් කීප දෙනෙක්ම පෙට්ටිවලයි ගෝනිවලයි දාගෙන අත්කරත්තයක පටවාගෙන මේ බිමෙන් ඉවත් කරන්නට මුල්ම උත්සාහය දරලා තියෙනවා. තවත් සමහර දවස්වල තනියෙන්ම අත්කරත්තයට ළමුන් පටවාගත් පෙට්ටි අරගෙන මේ කඳවුරෙන් පිට කරන්න උත්සාහ කරලා තිබෙනවා. ඔන්න ඔහොම යන අතරදී ගේට්ටුව ළඟට ආවහම මොරසෙබළුන්ට මොනවා හරි බොරුවක් කියලා ඔවුන්ව රවට්ටලා කොහොම හරි මේ අහිංසක දරුවන් මේ භූමියෙන් පිටමං කරන්නට සමත් වෙලා තියෙනවා. එකම ක්‍රමය හැමදාටම හරියන්නේ නැති බව දැනගත් ඉරීනා ඊට පස්සේ වෙනස් ක්‍රමත් භාවිතා කරන්න පටන් ගත්තා. වර එක මලසිරුරු ගෙනියනවා මොවාවෙන් පුංචි දරුවන් පෙට්ටිවල පටවාගෙන රැගෙන ගිහින් තිබෙනවා. ටයිපස් රෝගීන්ගේ මලසිරුරු ඉක්මනින්ම මිහිදන් කරන්න ඕනෑ. මේවා ඉක්මනට ගෙනියන්න ඕනෑ. මෙන්න මේ විදිහට කියමින් කොහොම හරි මොරපොලින් ගැලවියන්නට ඇය සමත් වුණා. තවත් විටක ගිලන් රථ ඔස්සේද ළමයින් මෙන්න මේ විදිහට හොර රහසේම ප්‍රවාහනය කරලා තියෙනවා. තවත් විටක භූගත කුණු කාණු ඔස්සේත් මේ විදිහට ළමයි පිටමං කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට ළමයින් 2500කට ආසන්න සංඛ්‍යාවක් මේ අමානුෂික භූමියෙන් එළියට මොදවාගෙන ගිහින් තිබෙනවා. ඇත්තටම ඇය සිදු කර ඇත්තේ අපට හිතා ගන්නට බැරි තරමේ මහා අනතුරුදායක ව්‍යාපෘතියක් නේද? පුංචි අත්වැරදීමක් සිදු වුණා නම් ඇයට සහාය දැක්වූ අනෙත් අයත් දරු පැටවුණුත් සියල්ලටම හිමියන්නට ඉඩ තිබුණේ මරණය නොවේද? ඉරීනා
මේ දරුවන් පිටතට අරගෙන කතෝලික පවුල්වලටයි ළමා නිවාසවලටයි ඇතුල් කරද්දී ඔවුන්ගේ යුදේ නම් වෙනස් කරලා අලුත් පෝලන්ත නම් දෙන්නට උත්සාහ කළා. ඉරිනට ඕන වුණා යුද්ධය ඉවර වුණාම මේ දරුවන් තමන්ගේ ඇත්ත දෙමව්පියන්ට නෑයන්ට බාර දෙන්න. අන්න ඒ සඳහා ඉරීනා එක පුදුම දෙයක් කළා. ඇය බේරාගත් හැම දරුවෙකුගේම ඇත්ත නමයි ලබා දුන්න අලුත් නමයි ඒ දරුවා හංගපු තැනයි යන විස්තර ඇතුළත් ආදී තොරතුරු කොළ කැබලිවල ලියලා වීදුරු බෝතල් ඇතුලේ දාලා හංගලා තියෙනවා. ඊට පස්සේ මොකක්ද දන්නවද කරලා තියෙන්නේ? යාළුවෙකුගේ ගෙවත්තේ තිබුණු ඇපල් ගහක් යට පස්සස්සේ ඒ බෝතල් වලලලා තියෙනවා. අන්න ඒ වීදුරු බෝතල් ඇතුලේ තිබුණේ දරුවන් 2500කගේ ජීවිතයයි අනාගතයයි. සිදුවීම් ඔන්න ඔය විදිහට සිදුවෙන අතරතුරේදී 1943 අවාසනාවන්ත විදිහට විරුද්ධ හමුදාව ගෙස්ටෝප් රහස් පොලිසිය ඉරේනා ගැන සැක පහල කළා. ඔවුන් ඉරීනාගේ ගෙදරට කඩා වැදුනා. වහාම ඇය අත්අඩංගුවට ගත්තා. ඇය දරුණු ලෙස වධබන්ධනයට ලක් වුණා. ඇයගේ සහචරයන්ගේ නම් හෙළි කරන්නට බල කළා. ඇය සඟවපු දරුවන්ගේ තොරතුරු මොනවදයි ඇහුවා. හැබැයි ඉරිනා කිසිවක් නොකියා නිහඬව සිටියා. එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? යකඩ පොළු වලින් දෙපා වලට පහර දුන්නා. කකුල් දෙකේ මැට බිඳිලා ජීවිතයේ ඉතිරි කාලය පුරාම ඇවිද ගන්නට නොහැකි තත්ත්වයටපත් වුණා. හිසට දැඩි ලෙස පහර දුන්නා. ඒ නිසා ඇගේ කන් ඇසීම දුර්වල වුණා. මෙන්න මේ අන්දමට දරුණු ඛේදවාචකයකට ඇයට මුහුණ දෙන්නට සිදු වුණා. එහෙත් ඇය තුල තිබූ අධිෂ්ඨානය නම් මේ දරුවන් බේරා ගැනීම. ඒ නිසා ඇය කිසිදු වචනයක් කටින් නිකුත් කළේ නැහැ. අවසානයේදී ඇය වෙඩි තබා මරා දැමීමට තීරණය කළා. ඒ වන විට ඇගේ සහචරයන් සූදානම් වුණා කෙසේ හෝ ඇය බේරා ගැනීමට. නමුත් එක්තරා දිනක ඇය වෙඩි තබා මරා දැමීමට තීරණය කරලා ඇය රැගෙන යන අතරවාරයේදී එම නිලධාරීන්ට විශාල අල්ලසක් ලබා දී ඇයව මරණයෙන් ගලවා ගැනීමට ඇගේ සහචරයන්ට පුළුවන් වුණා. එහෙත් යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වනතුරු ඇයට සැඟවී ජීවත් වීමට සිදු වුණා. යුද්ධය ඉවරුණාට පස්සේ ඉරීනා අර ඇපල් ගහ යට තිබුණු වීදුරු බෝතල් ගොඩ එළියට ගත්තා. ඒ බෝතල් තුල සඟවා තිබුණු ලැයිස්තු එළියට අරගෙන ඒවා මගින් අසරණ දරුවන් දහස් ගණනකට තමන්ගේ ඉතිරි වී සිටි පවුලේ අය නැවත හමුවන්නට ඇය විසින් ඉඩ සලස්වා දුන්නා. මොනතරම් ප්‍රියජනක හමුවක් වන්නට ඇද්ද ඒ හමුව?